අද පිළිගන්නවා සිඩනවා සොෆ්ට්වෙයාර් මාස්ටරින් ගැන තවත් අලුත්ම වීඩියෝ එකකට. අද මම කියලා දෙන්න හදන ඔය කට්ටිය කැරකේ වීඩියෝ හදන කෙනෙක් නැත්නම් ඔය කට්ටියට සින්දුවක තියෙන කටහඬක් අයින් කරගන්න ඕන නැත්නම් කටහඬ ඉදිරි කරලා මියුසික් එක රිමූව් කරගන්න ඕන නම් කොහොමද ඒක කරගන්නේ? ඒක සොෆ්ට්වෙයාර් එකක් භාවිත කරගෙන නැත්නම් අපේ වෙබ්සයිට් එකෙන්ම අපි ඒක කොහොමද කරගන්නේ කියලා දෙන්න තමයි අද මම යන්නේ. එහෙනම් අපි වීඩියෝ එකට යමු. හරි ඉස්සෙල්ලාම ඔයාගේ බ්‍රවුසර් එක ඔන් කරගන්න. මම මේ Google ඔන් කරගන්නවා. හරි ඕපන් වුණාට පස්සේ ඔයා සර්ච් කරගන්න ඕනේ vocalremover.org කියලා. මම පල්ලෙහා description එකේ link එක දාලා තියන්නම්. vocalremover.org කියලා මෙතන select කරන්න. එතකොට අපිට මේ වගේ website එකකට අපි මේ ගෙනියනවා. මෙතන අපිට පල්ලෙහාට ගිහපුවම මේක විස්තර දැනගන්න පුළුවන්. මෙතන තියෙනවා browse my file කියලා. ඔයා ඒක click කර touch කරපුවම මේ විදිහට ඔයා කැමති ඔයාට රිමූව් කරගන්න ඕනේ මියුසික් එක රිමූව් කරගන්න ඕනේ ෆයිල් එක තෝරන්න දෙනවා. මම මෙතනින් මේ විදිහේ වීඩියෝ එකක් තෝරගන්නවා. හරි මේක අප්ලෝඩ් වෙනවා මේ විදිහ බලා ගන්න පුළුවන් වෙනවා. හරි මේ විදිහට අප්ලෝඩ් වෙලාට පස්සේ ඔඩියෝ ප්‍රොසෙසින් කියලා මෙතන වෙන්නවා. මේක ප්‍රොසෙසින් වෙලා දැන් ඔඩියෝ එක ප්‍රොසෙස් වෙන ගමන් තියෙන්නේ. හරි මේ විදිහට තමයි අපිට බලා ගන්න පුළුවන් ඉන්නේ. මෙතන ටයිම් ලයින් එක උඩ තියෙනවා මියුසික් වෝකල් කියලා අපිට මෙතන බලා ගන්න පුළුවන්. ඒ වගේම කී BPM ඒ වගේම ප්ලේ කරන්න ෆෝමැට් එක සේව් මේ වගේ ඔප්ෂන් මේකේ තියෙනවා. අපි බලමු කොහොමද මේක කරන්නේ කියලා. මෙතන මියුසික් කියන එක අපිට මෙහෙම වැඩි කරොත් එහෙම ඒ කට්ටිය මියුසික් එක වැඩි වෙනවා. වෝකල් එක එන්නේ නැහැ එතකොට. එතකොට එන්නේ මේ වගේ. ඔය කට්ටිය බලා ගන්න පුළුවන් මේකේ කටහඬ නැති වෙලා තමයි ප්ලේ වෙන්නේ. ඒ වගේම අපි බලමු වෝකල් එක වැඩි කරලා මියුසික් එක අඩු කරලා. හරි මේ විදිහට තමයි අපි දැන් මේක දෙකම වැඩි කරොත් එහෙම ඒ වගේම දෙකම වැඩ කරනවා. මෙතන කොළ පාටින් පෙන්නන්නේ මියුසික් එක, දම් පාටින් පෙන්නන්නේ වෝකල් එක. අපිට මේ විදිහට ඇඩ්ජස්ට් කරලා ඔය කට්ටිය මියුසික් එක විතරක් ඕන නම් මියුසික් එක, වෝකල් එක ඕන නම් විතර වෝකල් එක අපි මෙතන සිලෙක්ට් කරලා මෙතන සේව් බටන් එක බලලා ඔය කට්ටියට මේක ඔයාගේ ෆෝන් එකට සේව් කරගන්න පුළුවන්. එහෙම තමයි ඔය කට්ටිය කැරොකි වීඩියෝ එකක් හදන්න ඕන නැත්නම් ඔය කට්ටියට වෝකල් සවුන්ඩ් එක විතර වීඩියෝ එකකින් ගන්න ඕන නම් කරගන්නේ. අද වීඩියෝ එක මම කියනවා කොහොමද යාගේ වීඩියෝ එක නැත්නම් MP3 ෆයිල් එක වෝකල් මියුසික් එකයි නෝමල් මියුසික් එකයි කොහොමද අපි වින් වශයෙන් ගන්න කියලා. අද වීඩියෝ එක කට්ටියට වටිනවා කියලා හිතෙනවා නම් මගේ software master YouTube channel එක subscribe කරන්න, මගේ වීඩියෝ වලට like කරන්න, comment කරන්න. එහෙනම් අපි තවත් මේ වගේ වීඩියෝ එකකින් හම්බෙමු.